SM ඔන්ලයින් එඩියුකේෂන් වෙතින් 6 වන ශ්‍රේණි සිසුන් වෙත ගණිතය විෂයට අදාළව පාසල් විෂය නිර්දේශයේ දෙවන වාරයේ පළමු පාඩමට අදාළව සැකසූ පළමු ප්‍රශ්න පත්‍රය මේ වන විට ලබා දී තිබෙනවා. ඉතින් මෙම ප්‍රශ්න පත්‍රය සාදා තිබෙන්නේ විෂය නිර්දේශයේ 9 වෙනි පාඩම. එනම් දෙවන වාරයේ පළමු පාඩම වන භාග යන පාඩමට අදාළවයි. පේපර් එක කරපු ළමයින්ගේ ඉල්ලීම මත මෙම පාඩම මුල සිට සාකච්ඡා කිරීමට තමයි සූදානම් වෙන්නේ. අපි අද මුලින්ම කතා කරන්නේ මොකද්ද මේ තත්ත්ව භාගයක් එහෙම නැත්නම් නියම භාගයක් කියන්නේ කියන එක. අද අපි කතා කරන මාතෘකාව තමයි තත්ත්ව භාග. එතකොට මොකද්ද මේ තත්ත්ව භාග කියන්නේ කියලා මුලින්ම අඳුනගෙන ඉමු. අපි මේ තත්ත්ව භාග කියන එකටම තවත් නමක් කියනවා නියම භාග කියලා. තත්ත්ව භාග කිව්වත් නියම භාග කිව්වත් දෙකම එකයි. එතකොට තත්ත්ව භාගයක් කියන්නේ මොකක්ද? අපි මේ විදිහේ උදාහරණයක් ගමු. 4න් 1. දැන් මේ භාගයේ ලවය මොකද්ද? හරය මොකද්ද? මම එදා ඔයාලට කියලා දුන්න ලේසි ක්‍රමයක් හරය මොකද්ද? ලවය මොකද්ද කියලා අඳුරගන්න පුළුවන්. දැන් ඒක හැමෝටම මතක ඇති. ඔයාලට මතකද බලන්න මම කිව්වා හරක උඩ තමයි ළමයා ඉන්නේ කියලා. කාටවත් හිතෙන්නේ නැහැ නේද ළමයා උඩ හරක ඉන්නවා කියලා? හරක උඩ තමයි ළමයා ඉන්නේ. එතකොට උඩින් ඉන්න කෙනා කවුද? ළමයා. ළමයා කියන්නේ කවුද? හරය. එහෙනම් මේ උඩින් තියෙනවා ලවය. මේ පහලින් තියෙනවා හරය. පහලින් ඉන්න කෙනා හරක. ඒ කියන්නේ පහලින් ඉන්න කෙනා තමයි හරය. දැන් මේ භාග සංඛ්‍යාවේ හරය කියලා එක සංඛ්‍යාවක් තියෙනවා ලවය කියලා එක සංඛ්‍යාවක් තියෙනවා. මේ සංඛ්‍යා දෙකෙන් වඩා විශාල සංඛ්‍යාව මොකක්ද කියලා මුලින්ම අඳුන ගන්න ඕනේ. දැන් බැලුමට මේ සංඛ්‍යාව මේ භාග සංඛ්‍යාවේ තියෙන කුඩා සංඛ්‍යාව මොකද්ද විශාල සංඛ්‍යාව මොකද්ද? මේකේ විශාල සංඛ්‍යාව හරය. 4 කියන්නේ එකට වඩා විශාලයි. කුඩා සංඛ්‍යාව තමයි ලවය. එතකොට යම්කිසි භාග සංඛ්‍යාවක හරය ලවයට වඩා විශාලයි නම් එහෙම නැත්නම් ලවය හරයට වඩා කුඩයි නම් උඩින් ඉන්න කෙනා කුඩයි නම් පහලින් ඉන්න කෙනා විශාලයි නම් ඒ භාගයේ තත්ත්ව භාගයක්. එතකොට මේ විදිහට බලපුවම මේ මන් දීලා තියෙන උදාහරණේ තත්ත්ව භාගයක්ද? ඔව්. හේතුව තමයි හරයට වඩා ලවය කුඩයි. හරය කියන්නේ 4, ලවය කියන්නේ 1. හරය විශාලයි, ලවය කුඩයි. 4 විශාලයි 1. ඒ හින්දා මේක තත්ත්ව භාගයක්. අපි යමු තව උදාහරණයකට. 4න් 3. දැන් බලන්න මේ භාග සංඛ්‍යාවේ මොකද්ද කුඩා මොකද්ද විශාල? මේ භාග සංඛ්‍යාවේ ලවය කියන්නේ 3. හරය කියන්නේ 4. දැන් මේකේ හරය මේ තියෙන්නේ ලවය. කලින් භාග සංඛ්‍යාව වගේම මේ සංඛ්‍යාවෙත් 3 කියන එක්කෙනා 4ට වඩා කුඩයි. ඒ කියන්නේ ලවය හරයට වඩා කුඩයි. හරය විශාලයි ලවය කුඩයි. උඩින් ඉන්න කෙනා පොඩි නම් මේක තත්ත්ව භාගයක්. එහෙම නැත්තම් නියම භාගයක්. දැන් ඔයාලට මම දීපු දෙවැනි ප්‍රශ්න පත්‍රයේ වගේ තියෙනවා මේවායින් තත්ත්ව භාග තෝරන්න. එහෙම නැත්තම් මේවායින් තත්ත්ව භාගයක් නොවන භාගය තෝරන්න. එතකොට දැන් ඔයාලට පහසුවෙන්ම මේ ප්‍රශ්නේ කරන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා නියම භාගයක් කියන්නේ මොකද්ද? තත්ත්ව භාගයක් කියන්නේ මොකද්ද කියලා. හරිම පහසුයි. අපි බැලුවා ලවය දිහා, අපි බැලුවා හරය දිහා. හරය ලවය අඳුරගන්න අපි දැන් දන්නවා. එතකොට අපි පහසුවෙන්ම හිතන්න ඕනේ මේ විදිහට. උඩින් ඉන්න කෙනා පහලින් ඉන්න කෙනාට වඩා කුඩයි නම්. එහෙනම් මේක තත්ත්ව භාගයක්. එහෙම නැත්නම් නියම භාගයක්. අපි මේ වගේ එකක් ගත්තොත් 4න් 7. අපි මේ වගේ භාගයක් ගත්තොත් දැන් මේකේ හරය කවුද? 4. ලවය කවුද? 7. උඩින් ඉන්න කෙනා 7. එතකොට මේකේ උඩින් ඉන්න කෙනාද ලොකු පහලින් ඉන්න කෙනාද?
උඩින් ඉන්න කෙනා 7, පහළින් ඉන්න කෙනා 4. 4ට වඩා 7 විශාලයි. ඒ කියන්නේ මේකේ ලවය විශාලයි. එතකොට මේක තත්ත්ව භාගයක්ද? එහෙම නැත්නම් නියම භාගයක්ද? ලවය හරයට වඩා විශාලයි. හැබැයි තත්ත්ව භාගයක් වෙන්න නම් නියම භාගයක් වෙන්න ඕනි ලවය කුඩා වෙන්න ඕනි හරයට වඩා. ඒ නිසා මේක තත්ත්ව භාගයක් නොවේ. දැන් ඔයාලට තත්ත්ව භාග නියම භාග හඳුනා ගැනීම පුළුවන්. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ මම ප්‍රශ්න 3ක් 4ක් වගේ දාලා තියෙනවා මේ පාඩමෙන්. එතකොට ඔයාලට ඒ කොටස දැන් පහසුවෙන්ම කරගන්න පුළුවන්. ඊළඟට බලමු අපි ඒකක භාගයක් කියන්නේ මොකක්ද? ඊළඟට අපිට තියෙන්නේ ඒකක භාග. මොකක්ද මේ ඒකක භාගයක් කියන්නේ? දැන් බලන්න මේකේ නමේම තියෙනවා ඒකක භාග කියනකොට. ඒකක කියනකොට අපිට ඒකකයක් කියන්නේ එකක් කියන එක. එතකොට බලන්න මම උදාහරණයක් දෙන්නම්. 5න් 1. මේ 5න් 1 කියන සංඛ්‍යාවේ භාග සංඛ්‍යාවේ 5 කියන්නේ හරය, 1 කියන්නේ ලවය. එතකොට මේ ඒකක භාග කියන්නේ භාග සංඛ්‍යාවක හරය කුමක් වුණත් හරයට ඕනම සංඛ්‍යාවක් දාන්න පුළුවන්. හැබැයි ලවය අනිවාර්යයෙන්ම 1 විය යුතුමයි. හරය ඕනම සංඛ්‍යාවක් වන නමුත් ලවය 1 වන. බෙදීමේ ලකුණෙන් උඩින් ඉන්න කෙනා 1 වෙන්න ඕනේ. බෙදීමේ ලකුණෙන් පහළින් ඉන්න කෙනා ඕනම සංඛ්‍යාවක් විය හැකියි. එතකොට අපිට තව ලියන්න පුළුවන් 4න් 1, 2න් 1, 16න් 1 ඔය වගේ ඕන තරම් භාග සංඛ්‍යා ලියන්න පුළුවන්. ඒකක භාග හඳුනගන්න හරිම ලේසි. ඒකක භාග කියනකොටම ඒකේ ඒකක කියන කෑල්ලේ තියෙන 1 කියන එක. එතකොට මතක තියාගන්න ඒකක කියන්නේ ලවය 1 වෙන ඒවා. උඩින් ඉන්න කෙනා 1 වෙන ඒවා. මම දීලා තියෙන ප්‍රශ්න පත්‍රයේ ඒකක භාග හඳුනා ගැනීම කොටසිනුත් ප්‍රශ්න දාලා තියෙනවා. එතකොට ඔයාලට ලේසියෙන් අඳුර ගන්න පුළුවන් මොකක්ද මේ ඒකක භාගයක් කියන්නේ කියලා. 2 බෙදීම 3. මේක ඒකක භාගයක්ද? නැහැ. ඒකක භාගයක් නම් අනිවාර්යයෙන්ම ලවය 2 වෙන්න ඕනේ. මේක ඒකක භාගයක් නොවේ. දැන් අපි කතා කරන්නේ තුල්්‍ය භාග කියන මාතෘකාව. තුල්්‍ය භාග කියන එක මේ පාඩමේ තියෙන වැදගත්ම මාතෘකාව. හේතුව තමයි හරය අසමාන භාග සංඛ්‍යා එකතු කිරීම අඩු කිරීම ඊළඟට අපිට කරන්න තියෙනවා. භාග සංඛ්‍යාවක හරය අසමානයි නම් අපි ඒ භාග සංඛ්‍යා දෙක එකතු කරන්න අනිවාර්යයෙන්ම තුල්්‍ය භාග භාවිතා කරනවා. අපි බලමු මේ මොකද්ද මේ තුල්්‍ය භාගයක් කියන්නේ කියලා. තුල්්‍ය කියන වචනේ තේරුම තමයි සමාන කියන එක. එතකොට මේ තුල්්‍ය භාග කියන්නේ සමාන භාග කියන එක. අපි සමාන භාගයක් කොහොමද හොයන්නේ? බලන්න මේ උදාහරණේ 2න් 1. අපි මේ 2න් 1 කියන භාග සංඛ්‍යාවට තුල්්‍ය භාගයක් ලියන්න තමයි යන්නේ. අපි ඕනම භාග සංඛ්‍යාවකට තුල්්‍ය භාගයක් ගන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒකෙන් පළවෙනි ක්‍රමය තමයි එකම පූර්ණ සංඛ්‍යාවකින් හරය හා ලවය කියන දෙකම ගුණ කරන එක. මුලින්ම බලමු අපි කොහොමද ඒක කරන්න කියලා. දැන් මේ භාග සංඛ්‍යාවේ හරය 1. හරය 2, ලවය 1. දැන් බලන්න අපි මේ භාග සංඛ්‍යාවේ හරය සහ ලවය කියන දෙකම එකම සංඛ්‍යාවකින් වැඩි කරනවා. අපිට 2කින් වැඩි කරන්න පුළුවන්, 3න් වැඩි කරන්න පුළුවන්, 4න් පුළුවන්, 5න් පුළුවන්, 6න් පුළුවන් ඕනම සංඛ්‍යාවකින් වැඩි කරන්න පුළුවන්. නමුත් අපි මේක එකකින් වැඩි කරන්නේ නැහැ. හේතුව මොකක් හෝ ඉලක්කමක්. එකකින් වැඩි කරපුවම ආයෙත් එන්නේ අපිට ඒ උත්තරේමයි. මේ කොටස අපි ඊළඟ දවසේ කතා කරමු. ඒ නිසා අපි බිඳුව 1 කියන සංඛ්‍යා දෙක හැර වෙනත් ඕනම සංඛ්‍යාවකින් භාග සංඛ්‍යාවේ හරය සහ ලවය වැඩි කරනවා. දැන් බලන්න 2 කියන එක අපි ගුණ කරනවා 2කින්.
ඒ සංඛ්‍යාවෙන්මයි අපි ලවයත් ගුණ කරන්නේ. එතකොට අපිට උත්තරේ එනවා 2 වරක් 2 4යි. 1 වරක් 2 2යි. මේක තමයි අපිට ලැබෙන භාග සංඛ්‍යාව. එතකොට 2කින් 1ට තුල්‍ය භාගයක් තමයි 2කින් 4 කියන්නේ. අපි බලමු 2කින් 1ටම තවත් තුල්‍ය භාගයක් ගන්න කොහොමද කියලා. 2කින් 1 අපි වැඩි කරනවා තවත් පූර්ණ සංඛ්‍යාව. දැන් අපි කලින් වැඩි කරේ 2කින් නේ. දැන් අපි වැඩි කරනවා 3. 1 වැඩි කිරීම 3, 2 වැඩි කිරීම 3. සමාන පිළිතුර එනවා 2 වරක් 3 6යි. විතිංග ලකුණ දැම්මා. 1 වරක් 3 3යි. එහෙනම් 2කින් 1 කියන භාග සංඛ්‍යාවට තවත් තුල්‍ය භාගයක් තමයි මේ 6න් 3 කියන්නේ. ඔය වගේ අපිට ඕනම භාග සංඛ්‍යාවල තුල්‍ය භාග ඕන තරම් ලියන්න පුළුවන්. අපිට ඕනම ඉලක්කමකින් වැඩි කරන්න පුළුවන්. මේක 1000න් 2000න් 3000න් ඕනම සංඛ්‍යාවකින් වැඩි කරොත් අපිට ලැබෙන්නේ තුල්‍ය භාගයක්. නමුත් අපි මෙතනදී වැඩි කරන්නේ අපිට තියෙන අඩුම සංඛ්‍යාව වලින්. ඒ කියන්නේ 2, 3, 4 වගේ සංඛ්‍යා වලින් තමයි වැඩි කරලා අපි තුල්‍ය භාග ගන්න. අපි 2කින් 1ට තවත් තුල්‍ය භාගයක් ගමු. අපි 2කින් වැඩි කරා 3න් වැඩි කරා අපි දැන් වැඩි කරමු 4ෙන්. 4 වරක් 2 8යි. 1 වරක් 4 4. ඒ කියන්නේ 8න් 4 කියන එක මේ 2කින් 1 කියන එකට තුල්‍ය භාගයක්. අපි ගමු තවත් භාග සංඛ්‍යාවක්. අපි ගමු 4න් 3. දැන් ඔයාලට මම ප්‍රශ්නයක් දීලා තියෙනවා 3 වෙනි ප්‍රශ්න පත්‍රයේ භාග කියන පාඩමෙන් 4න් 3. එහෙම නැත්නම් මොකක් හෝ භාග සංඛ්‍යාවක් දීලා මෙම භාග සංඛ්‍යාවට ගැලපෙන තුල්‍ය භාග ලියන්න. ගැලපෙන තුල්‍ය භාග තෝරන්න. එහෙම නැත්නම් ගැලපෙන තුල්‍ය භාගයක් නොවන්නේ. ඒ වගේ ප්‍රශ්න අහලා තියෙන්න පුළුවන්. ගොඩ දෙනෙක් කිව්වා තුල්‍ය භාග කියන පාඩම තේරෙන්නේ නැහැ කියලා. ඒ නිසා මම මේ පාඩම බොහොම පැහැදිලිව කියලා දෙන්නේ පහසුවෙන්. 4න් 3 කියන එක බලන්න අපි මේකට තුල්‍ය භාගයක් ලියන විදිහ. 4න් 3 කියන එක අපි වැඩි කරනවා 2කින්. හරියට වැඩි කරා 2කින්. ලවයත් වැඩි කරා 2කින්. දැන් බලන්න 3 වරක් 2 6යි. 4 වරක් 2 8යි. අපි හරය වැඩි කරලා ලියන්නේ හරේ. ලවය වැඩි කරලා ලියන්නේ ලවේ. 3 වරක් 2 6යි කියලා අපි මේ පහලින් ලිව්වොත් මේක වැරදි. 3 වරක් 2 6යි. ඒක තමයි මෙතෙන්ට දාන්නේ. 4 වරක් 2 8යි. ඒක තමයි මෙතෙන්ට දාන්නේ. බෙදීම ලකුණ මේ විදිහට වෙනවා. එතකොට 4න් 3 කියන එකට තුල්‍ය භාගයක් තමයි 8න් 6. ඔය වගේ අපි තවත් තුල්‍ය භාගයක් ලිව්වොත් අපි දැන් මේක වැඩි කරනවා ටිකක් ලොකු සංඛ්‍යාවකින්. 2 වැඩි කරනවා 10යි. දැන් බලන්න. 4 වරක් 10 40යි. 3 වරක් 10 30යි. එතකොට මේ 4න් 3 කියන සංඛ්‍යාවට භාග සංඛ්‍යාවට 40න් 30 කියන භාග සංඛ්‍යාව තුල්‍ය භාගයක්. දැන් ඔයාලා දන්නවා ඕනම භාග සංඛ්‍යාවක හරය සහ ලවය යන දෙකම එකම සංඛ්‍යාවකින් වැඩි කරාට පස්සේ ලැබෙන භාග සංඛ්‍යාව ඒ භාග සංඛ්‍යාවට තුල්‍ය භාගයක් වෙනවා. මේක තමයි තුල්‍ය භාග හොයන පළවෙනි ක්‍රමය.
ඊට පස්සේ අපි බලමු තුල්ල භාගයක් හොයන දෙවැනි ක්‍රමය. මේ දෙවැනි ක්‍රමය ටිකක් පළවෙනි ක්‍රමයට වඩා අමාරුයි. පළවෙනි ක්‍රමයේදී අපි භාග සංඛ්‍යාවක හරයයි ලවයි අපිට හිතෙන ඕනම සංඛ්‍යාවකින් වැඩි කරා. 2 3 4 හෝ 100 හෝ 1000 හෝ හරය හා ලවය කියන දෙකම එකම සංඛ්‍යාවකින් වැඩි කරා. නමුත් මේ බෙදීමේ ක්‍රමයේදී අපිට හිතෙන හැම සංඛ්‍යාවකින්ම බෙදන්න අමාරුයි. බලන්න මේ උදාහරණය 4න් 2. 4න් 2 කියන භාග සංඛ්‍යාවට තුල්‍ය භාගයක් ලියන්න කියලා කිව්වොත් ඔයාලා දන්නවා දැන් මේ භාග සංඛ්‍යාවේ හරයයි ලවයයි දෙකම එකම සංඛ්‍යාවකින් වැඩි කරොත් මේ විදිහට අපි හිතමු 4න් කියලා. එහෙනම් අපිට උත්තරයක් එනවා 4 වරක් 4 16යි 2 වරක් 4 8යි. ඒත් මම දැන් කියලා දෙන්න යන්නේ වැඩි කරන්නේ නැතුව භාග සංඛ්‍යාවේ හරයයි ලවයයි එකම සංඛ්‍යාවකින් බෙදලා කොහොමද තුල්‍ය භාගයක් ගන්න කියන එක. බලන්න මේ තියෙන්නේ 4න් 2. දැන් අපි බලනවා මේකේ මුලින්ම හරයයි ලවයයි දිහා. හරේ තියෙන්නේ 4, ලවයේ තියෙන්නේ 2. දැන් අපි මුලින්ම හොයාගන්න ඕනේ මේ හරයයි ලවයයි කියන සංඛ්‍යා දෙකම බෙදෙන මොකක් හෝ සංඛ්‍යාවක්. බලන්න 2යි 4යි. 2 කියන සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවා. 4 කියන සංඛ්‍යාවත් දෙකෙන් බෙදෙනවා. එහෙනම් ඒ දෙකම දෙකෙන් බෙදෙනවා. ඒ නිසා අපිට පුළුවන් මේ සංඛ්‍යා දෙකම දෙකෙන් බෙදන්න. 2 කියන එක බෙදනවා 2කින්. 4 කියන එක බෙදනවා 2කින්. කලින් ක්‍රමයේදී වැඩි කරා වගේ මේ ක්‍රමය කරන්න තියෙන බෙදෙන එක එකම සංඛ්‍යාවකින්. හැබැයි බෙදන්න කලින් බලන්න ඕනි සංඛ්‍යා දෙකම දෙකෙන් බෙදෙනවද කියලා. 2 දෙකෙන් බෙදුවම 1යි 4 දෙකෙන් බෙදුවම 2යි. ඒ කියන්නේ 4න් 2 කියන එකට තුල්‍ය භාගයක් වෙනවා 2න් 1. දැන් බලන්න මේ විදිහට. කලින් වගේම 4න් 2 ගමු. අපි මේ දෙකම බෙදනවා 3. අපි මේ දෙකම 3ෙන් බෙදන්න ගියාට 2 කියන කෙනා 3ෙන් බෙදෙනවද? නැහැ. 4 3ෙන් බෙදෙනවද? නැහැ. ඒ නිසා 4ෙන් 2 කියන එක 3ෙන් බෙදලා අපිට තුල්‍ය භාගයක් ගන්න බෑ. දැන් අපි බලමු මේ සංඛ්‍යා දෙකම දැන් අපි 2කින් බෙදුවා 3ෙන් බෙදුවා දැන් අපි බලමු 4ෙන්. මේක 4ෙන් බෙදෙනවා මේක 4ෙන් බෙදෙනවා. මේ 2 කියන කෙනා 4ෙන් බෙදෙන්නේ නැහැ. මොකද 2 කියන කෙනා කුඩා සංඛ්‍යාවක් 4 කියන්නේ විශාල සංඛ්‍යාවක්. 4 කියන කෙනා නම් 4ෙන් බෙදෙනවා. 4 4ෙන් බෙදපුවම උත්තරේ 1යි. නමුත් හරය බෙදුනට ලවය බෙදෙන්නේ නැහැ. අපිට තුල්‍ය භාගයක් ගන්න නම් හරයයි ලවයයි දෙකම එකම සංඛ්‍යාවකින් බෙදෙන්න ඕනේ. හැබැයි මේකේ හරය බෙදුනට ලවය බෙදෙන්නේ නැහැ. 2 කියන කෙනා 4ෙන් බෙදෙන්නේ නැහැ. අපිට 2 කියන කෙනා 4ෙන් බෙදලා මෙතන දාන්න බෑ. දැන් බලන්න මේ විදිහට උදාහරණයක්. 8න් 4. නැත්නම් අපි මේ උදාහරණයක් ගමු. 9න් 3. දැන් මේ 9න් 3 කියන එකට මොකක් හරි සංඛ්‍යාවකින් අපි වැඩි කරලා අපිට තුල්‍ය භාගයක් ගන්න පුළුවන්. 9 වැඩි කරනවා 2කින් 3 වැඩි කරනවා 2කින්. ඒකල උත්තරේ දාන්න. හැබැයි මෙතන බෙදීමකින් අපි තුල්‍ය භාගයක් හොයනකොට අපි මේ සංඛ්‍යා දෙකම මොකක් හෝ සංඛ්‍යාවකින් බෙදන්න ඕනි. ඒ බෙදෙන සංඛ්‍යාවේ ලාභයයි හරයයි දෙකම ඉතිරි නැතුව බෙදෙන්නත් ඕනි.
අපි 2 බැලුවොත් එහෙම 2න් 3 බෙදෙන්නෙත් නැහැ 9 බෙදෙන්නෙත් නැහැ. හැබැයි අපි දන්නවා අපි 3න් බෙදුවොත් එහෙම ලවයක් 3න් බෙදෙනවා හරයක් 3න් බෙදෙනවා. 3 3න් බෙදුවාම 1යි 9 3න් බෙදපුවාම 3යි. ඒ කියන්නේ 9න් 3 කියන එකට 3න් 1 කියන එක තුල්‍ය භාගයක් වෙනවා. මේ විදිහට තුල්‍ය භාග කියන එකෙන් මම ගණන් 5ක් විතර වගේ දාලා තියෙනවා. ඒ ගණන් 5ම දැන් ඔයාලට හදන්න පුළුවන්. අපි අද කතා කරේ තත්ත්‍ය භාග, ඒකක භාග හා තුල්‍ය භාග. අපි ඊළඟ දවසේ කතා කරමු කොහොමද මේ භාග සංසන්දනය කරන්නේ, භාග සුළු කරන විදිහ. සියලු දෙනාටම සුබ දවසක්.